යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ වන්නේ මාංශයේ මෙහෙයුමේ නිරත හමුදා සේනාංක නිසි ඉලක්ක සපුරමින් LTTට ඉතිහාසයේ දරුණුතම පරාජය අත්කර දෙමින් සිටින බවයි. දැනටම අපි මන්නාරමේ 1500කට ආසන්න සංඛ්‍යාවක් ත්‍රස්තවාදීන් මරලා තියෙනවා. කඳවුරු විශාල සංඛ්‍යාවක් විනාශ කරලා තියෙනවා. වවුනියාවේ අපි කිලෝමීටර් 20ක් පමණ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මඩුවල් රුඩින් තියෙන පාලම් පිටි එවැනි ප්‍රදේශ පහු කරමින් ඉදිරියට ගමන් කරලා තියෙනවා. ඒක 3000කට ආසන්න ත්‍රස්තවාදී සංඛ්‍යාව පහුගිය වසර තුල වවුනියාවේදී මිය ගිහිල්ලා තියෙනවා. වැලිය සටන අපි ජනවාරි ඉඳලා පටන් ගත්තේ ත්‍රස්තවාදීන් 500ක් පවන මිය ගිහිල්ලා තියෙන මේ පැත්තේ. වසර 20කට අධික කාලයක් තිස්සේ LTT ගොඩනගාගෙන ඇති ශක්තිය විනාශ කළ හැකි නිසි යුද සැලැස්මකින් වන්නේ මෙහෙයුම ක්‍රියාත්මක වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා. අපිට සැලැස්මක් තියෙනවා. අපි සැලැස්ම ඇතුළත ඉන්නවා. අපි සැලසුම් කරපු ආකාරයට ඒ සටන් පෙරමුණ වල අපි ඉදිරියට යනවා. ත්‍රස්තවාදීන්ට වෙන විනාශය අපි සෑහීමකටපත් වෙනවා. ජනතාව හා රජය ශ්‍රී ලංකා යුද හමුදාව කලේ තබා ඇති විශ්වාසය තහවුරු කරමින් අනිවාර්යයෙන්ම නැගින්දසීම උතුරද ජය ගන්නා බවට යුද හමුදාපතිවරයා සහතික වෙනවා. අපට අවශ්‍ය සියලු සම්පත් සියලු නිදහස දීලා තියෙනවා ක්‍රියාන්ත රාජකාරී කරන්න. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ ඔයගොල්ලෝ දකින්න පුළුවන්. නැගෙනහිර සම්පූර්ණයෙන් මුදවා ගත්තා. ඒ උතුරේ රාජකාරියත් අපි සාර්ථකව නිම කරන්න පුළුවන් කියන එක අපට 100% විශ්වාසයි. මන්නාරම නෙතුන් කණ්ඩායම් ප්‍රදේශයේ LTT ඉදිරි ආරක්ෂක වළල්ලේ ශක්තිමත් ස්ථානයක් බංකරයකට RCL අවියක් යොදාගෙන හමුදා බටපිරිස් මේ මොහොතේ ප්‍රහාරයක් එල්ල කිරීමටයි සූදානම් වන්නේ. ඔබට මේ දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ සතා යොදා ගන්න උණ්ඩය සහ RCL අවිය මේ වන විට ස්ථානගත කර තිබෙන්නේ. ඒ සමගම නෙදුන් කණ්ඩායම් LTT ඉදිරි ආරක්ෂක වළලට පැති කිහිපයකින් හමුදා බටපිරිස් ප්‍රහාර එල්ල කළේ මේ ආකාරයෙන්. මේ ප්‍රහාරවලදී LTT විවිධ ආකාරයේ අවියාවද පාවිච්චි කර තිබෙනවා. ඉතින් මා ළඟ තිබෙනවා මේ ස්ථානයේ මේ LTT භාවිතා කරන බබා මෝටාර් වශයෙන් හඳුන්වන මෝටාර් උණ්ඩයක කොටසක්. දැන් මේ ආකාරයේ ප්‍රහාර එල්ල කරමින් හමුදා ප්‍රහාර මැද LTT මේ ස්ථානයෙන් පලා ගියා. ඇත්තටම කොහොමද මේ ප්‍රහාරය දියත් කළේ? මොකද්ද LTT අවස්ථාවේ කළේ? අපි අඩප්පන් නගරේ මුදාගත්තන් පස්සේ අපිට ඊළඟ තිබුණ අභියෝගය තමයි මෙම LTT තස්ත්වාදීන් සිදු කරලා තියෙන මේ ආරක්ෂක පෞර විනාශ කළ ඒක බලය අත්පත් කර ගැනීම. මෙතනට ගමන් කිරීමට අපිට ගොඩක් අපහසු වෙනවා. මොකද විවෘත භූමියක් තියෙන්නේ. මේ විවෘත භූමියේ දවල් කාලේ ගමන් කරන්න බෑ. අපි රාත්‍රී කාලේ ඉතාමත් පරිස්සාකාරීව සූක්ෂමන්දමින් ඔවුන්ගේ මරවුගුල් සහ බිම්බෝ ඉවත් කරමින් මෙම ස්ථානයට ළඟා වෙලා විශ්වජනක පහරයක් එල්ල කරා මෙම තස්ත්වාදී බංකර් පෙළට. ඉන් පසුව අපි මේ බංකර අත්පත් කරගත්තා.